ඔබ එන්න ඇවිත් යන්න. ඉතින් අපි මේ කතාවේ ගොඩාක් කොටස් ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයෙන් ඉදිරියට අනුක්ට මාෂිගේ තාත්තා මොන වගේ හේතුවක් නිසාද කෝල් එකක් ගන්නවා ඇත්තේ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමට තමයි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නටත් අවස්ථාවක් තියාගන්න ඕනි කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න කැමැත්තකුත් තියාගෙන ඉන්න දෙයක් විදිහට තමයි අද අපිට මේ වෙලාවේදී කතා කරන්නට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නටත් පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම කතා කරන්නටත් උවමනාවක් තියාගත්තේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබලා දෙන්න ඕනි කියන කතාව තමයි. අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට අපිට chance එකකුත් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුලින්ම අපිට මතක් කරන්න පුළුවන්කමක් තියනවා කියන කාරණාව කියන්නම ඕනේ. මාෂි කෙලින්ම අහනවා අම්මයි තාත්තයි බොරු නේද කිව්වේ? තමන්ගේ දරුවා නැති වෙලා නෑ නේද? අනිවාර්යයෙන්ම මේ ගැන දිගින් දිගටම අහන්න අවස්ථාවක් තියාගන්නවා කියන කතාව. අපි මේ වෙලාවේදී මතක් කරන්න කටයුතු කරගෙන ඉන්නවා කියන කතාව තමයි. අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නත් පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ කියන කතන්දරය ගැන. අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට උනන්දුවකුත් තියාගන්නවා. කොහොමනත් මේ වගේ ප්‍රශ්න කිරීම කටයුතු කරගෙන ගියාට පස්සේ අපි තව දෙයක් විශ්වාස කරන්න ඕනේ. ඒ මෙන්න මේ වගේ කාරණාවක් කියන කතාව ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. අනුක්ට කියන්නේ දරුවෙකුත් ඉස්සර කරගෙන ඇවිල්ලා මාෂිව ආයෙ රවට්ට ගන්න උත්සාහ කරන්නේ නැතුව කරුණාකරලා මේ හැම දෙයකින්ම ඈත් වෙලා ඉන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම ආය මාෂිට කිට්ටු වෙන්න උත්සාහ කරොත් අනිවාර්යෙන්ම ඔය දෙන්නගේම ජීවිත මම උදුර ගන්නවා කියන දේ ගැන අපිට මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කමක් තියනවා කියලයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදීත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට අවශ්‍යතාවයක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි. මම මේ මොහොතේදී ඔයව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම කතා කරන්න පුළුවන්. කොහොමුණත් මේ අමුතුමෙන් පස්සේ තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න ඕනි කියන තැන අනුක් ඉඳීවි කියලයි අපිට අද වීඩියෝ එක තුලින් මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නට අවශ්‍යතාවයක් තිබෙනවා.